තිබුණා. ඉතින් අද හිතනවා ස්කූල් එකේ ටීචර්ස්ලා ඔක්කොමලා එකතු වෙලා කරපු පොඩි ඉවෙන්ට් එකක වීඩියෝ එකක් හදන්න. ඉතින් ඔයාලා දන්නවා මම රුමේනියාවේ පාසලක ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් අපි ටීචර්ස්ලා ඔක්කොමලා එකතු වෙලා ඕටම් එකට අපි පොලක් කරා. ඒක ඇවිල්ලා හැම අවුරුද්දෙම අපි කන්ටිනියු කරන එකක්. ඉතින් මේ අවුරුද්දෙත් කරා. දැන් නම් චුට්ටක් පරක්කු වෙලා හොඳටම දැන් වින්ටර් එකටත් ළඟයි. නමුත් හරියටම ඩේට් එකක් පොඩ්ඩක් දාගන්න අමාරුවෙන් තමයි කට්ටියම හිටියේ. ස්කූල් එකේ අනිත් වැඩත් එක්ක බිසි වෙලා. ඉතින් පේරන්ට්ස්ලා ගොඩක් ආවා, ළමයි ගොඩක් ආවා. හැමෝම තමන්ට බලපලම් විදියට තිබිච්ච දේවල් ගත්තා. රස කෑම ජාති ගොඩක් තිබ්බා. ඉතින් රුමේනියන් කට්ටිය ගොඩක් පැණි රහ ජාති කනවා. රුමේනියන් කට්ටිය විතරක් නෙවෙයි අපි ඕන කෙනෙක්. ඉතින් ළමයිනොත් එහෙම තමයි. ස්කූල් එක ගැන කිව්වොත් ස්කූල් එක ඇවිල්ලා ගවර්න්මන්ට් ෆ්‍රී ස්කූල් එකක්. ඒ වගේම ටීචර්ස්ලා හරිම හොඳයි ස්කූල් එකේ. හැමෝටම හොඳට සලකනවා. ඒ වගේම මටත් හරිම ආදරේ ස්ටාෆ් එකේ හැම කෙනෙක්ම. ඒ වගේම ස්ටාෆ් එකේ වැඩ කරන අනිත් කට්ටියත් ඒ වගේම තමයි. ස්පෙෂලි මතක් කරන්න ඕන මගේ ඩිරෙක්ටර්ව. එයා හරිම හොඳයි. රුමේනියන් ලේඩි කෙනෙක්. එයා මට මගේ අම්මා වගේ තමයි. මාව රුමේනියාවට ගෙන්නත් එයා තමයි උදව් කරේ මට. එයා මගේ තාත්තගේ යාළුවෙක්. ඉතින් මට අම්මා වගේ හැම දෙයකටම රුමේනියාවේ ඉන්නේ එයා තමයි. ඉතින් මම එයාත් එක්ක තමයි ඉන්නේ. මාත් එක්ක ලංකාවට ගිය පාර එයා ආවා. ඉතින් හරිම හොඳ කෙනෙක් එයා. ඒ වගේම එයාගේ පවුලේ කට්ටියත් හරිම හොඳයි. ඉතින් මෙහෙට එන්න චුට්ටක් අමාරු වුණා. හැබැයි ඒ හැම දෙයකටම උදව් කරේ මගේ ඩිරෙක්ටර් තමයි. මේ ඉන්නේ එයා. එයා හරිම හොඳ කෙනෙක්. නායකත්වය අතින් හැම පැත්තෙම එයා හරිම ලස්සනට හැන්ඩල් කරනවා. දැන්ට මම ඉන සිටි එකේ ස්කූල්ස් 5ක් එයා බලනවා. ඉතින් මේ 5ම ලස්සනට හැන්ඩල් කරනවා. ඉතින් මේ ස්කෝලෙත් එයා යටතේ තියෙන ස්කෝල් එකක්. හරිම ලස්සනයි. ඔයාලට පේන ඇති ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේවා දැක්කම හැම එකක්ම අරගෙන කන්න හිතනවා. ඒ තරම් හරිම ලස්සනට හැමදේම ප්ලෑන් කරලා තිබ්බා. ස්කෝල් එකේ ටීචර්ස්ලා හැමෝම එකතු වෙලා.